හෙලෝ කොහොමද මගේ යාළුවෝ හැමෝටම හොඳින් ඇති කියලා හිතනවා. ගොඩ දවසකින් ආව පොඩි වීඩියෝ එකක් අරගෙන පොඩි වීඩියෝ එකක් කිව්වේ මම අද ඉන්විටේෂන් එකක් කරනවා. ගොඩ දවසකට පස්සේ ඉන්විටේෂන් එකේ තියෙන්නේ වැක්සීල් එකක් දාපු ඉන්විටේෂන් එකක් තමයි කරන්නේ. කවර් එකක් කරන්නේ. ඒ කවර් එක කරන වෙලාවේදී මතක් වුණා මම ඔයාලට දවසක් පොරොන්දු වුණා වැක්සීල් කොයින් එකක් අපි හදාගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර මම පෙන්නන්නම් කියලා. ඉතින් අද මේක කරන වෙලාවෙදී හිතුවා වැක්සීල් එක හදාගන්න විදිය ඒ වීඩියෝ එකෙන්ම පෙන්නන්නම් කියලා. ඉතින් අපි බලමු කොහොමද ඊළඟට මේ වැක්සීල් එක හදන්නේ කියලා. ඔන්න ඔයාලට පොරොන්දු වුණා වගේ වැක්සීල් කොයින් එකක් හදාගන්න විදිය වැක්සීල් එකක් හදාගන්න විදිය කියලා දෙන්න තමයි යන්නේ. මෙන්න මේ වැක්සීල් එක. වැක්සීල් එකක් හදාගන්නේ කොහොමද කෝරකින් අපි මේඩ් කරලා මෝල්ඩ් එකකින් කොහොමද ලස්සනට නීට් එකට ඉක්මනට කොයින් එක හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. මොකද මම ඔයාලට කලින් පොරොන්දු වුණා මේක හදන විදිය පෙන්නනවා කියලා. ඔන්න ඉතින් අද මම ඉන්විටේෂන් එකට කරන්න යන වෙලාවේ ඔයාලට පෙන්නන්න කියලා හිතුවා. මේකට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කෝරු. මේ විදියට තමයි එන්නේ. ඔයාලට බැලුවොත් මේ කෝරු මේඩ් කරලා මේ වගේ මේඩ් කරන්න පුළුවන් කෝරු තමයි එන්නේ. මේ කෝරු මෙල්ට් කරගන්න අපිට මෙන්න මේ වගේ මෙල්ට් ගන්න එකක් ඕනේ. හීට් කරලා ගන්න පුළුවන් ගන්න එකක් ඕනේ. මේ ගන්න එකට මෙහෙම දාලා ඒක මෙල්ට් වුණාම තමයි අපි මෝල්ඩ් එකකින් මේ කොයින් එකක් විදියට හදාගන්නේ. මම ඔයාලට මේක කියලා දෙන්නම් දැන් හදන විදිය කොහොමද කියලා. ඒකට තව ඕන වෙනවා මෝල්ඩ් එකක්. ඒ මෝල්ඩ් එක තියෙන්නේ මෙන්න මේ විදියට. පේනවද කියලා බලන්න. මෙන්න මේ විදිහට මේකට හැන්ඩල් එකකුත් එනවා. මම හැන්ඩල් එක යූස් කරන්නේ නැහැ. හැන්ඩල් එක යූස් කරන්නේ නැතුව මට ලේසියෙන් මම මගේ විදිහට මම කරනවා පෙන්නන්නම් ඔයාලට. එතකොට මේක ඉක්මනට ගලව ගන්න පුළුවන්. මේක රත් වෙනානේ රත් වෙනකොට චුට්ටක් ගැලවෙන්න හොරයි. ඒකට අපිට වතුර ටිකක් ඕනේ. මේකට අයිස් වතුර එහෙම නැත්නම් අයිස් කැට තියනවා නම් තවත් හොඳයි. එහෙම නැත්නම් මෙහෙම නෝමල් වතුරෙනුත් පුළුවන්. ඒත් එකම අපිට මොකද මේ වැක්සීල් මෝල්ඩ් එක අර තෙත මාත්තු කරගන්න ඊගාව එකට තියෙනකොට තෙත මාත්තු කරලා තියන්න හොඳට වතුර උනන රෙදි කෑල්ලකුත් ඕනේ. එතකොට මේ ටික දාලා අපි කොහොමද වැක්සීල් එක කරන්න කියන එක මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මට කියන්න බැරි වුණා අපි මේ සීල් එක හදන්න මම නම් යූස් කරන්නේ ග්ලාස් එකක්. ග්ලාස් එකේ ගලව ගන්න ලේසි. ඒක නිසා අපිට දැන් පේනවා මේ අර මෙල්ට් වෙන ගන්න එක හොඳටම රත් වෙලා තියෙන කියලා මෙල්ට් වෙලා වැටෙනවා දැන්. දාලා තියෙන කෝර. එතකොට අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම් මෙහෙම දාලා. මමගේ නම් දැන් අතහුරු නිසා මම දන්නවා කොච්චර ප්‍රමාණයක්ද දාන්න ඕනේ කියන එක. එතකොට මෙහෙම දාපු එක අපි මෙහෙම තියලා ඔයාලට පේනේද දන්නේ නැහැ මෙහෙම තියලා යන්තම් අර රවුම ගානට හිටින විදිහට තියනවා. ඒත් එක්කම මේක ගලව ගන්න පුළුවන් දැනට. මොකද ඒක රත් වෙලා නැති නිසා. මේක රත් වෙන්න තමයි චුට්ටක් ගැලවෙන්න හොර වෙන්නේ. අපි ඊළඟ එකත් බලමු කොහොමද කියලා. කොයින් එක තියලා නේද? මේක පිටුන්ට ගලවන්න පුළුවන්. චුට්ටක් එක ගැලවුණා. මේකත් එක්කම අපි ඒ වෙලාවට මේක චුට්ටක් අර වතුර කප් එකට දාලා ගලවලා ගන්න පුළුවන්. දැන් මේක දෙකක් තුනක් දානකොට රත් වෙලා වගේ තියෙනවනේ. අපි චුට්ටක් කෝල් කරන්න ඕනේ. කෝල් කරපුවාම ඊළඟ එකත් අග්ගල ගැලවෙනවා. නැත්තම් ගැලවෙන්නේ නැහැ. රත් වෙලා තියෙන හින්දා අර
ඒක ඇලවිලාම තියෙනවා. ඒක නිසා එහෙම වෙලාවට වතුරට දාලා පොඩක් කූල් කරලා ඒත් එක්කම ඊට පස්සේ ආයෙ සාමාන්‍ය විදිහටම ආයෙ දාගෙන යන්න පුළුවන්. අපිට මේක ග්ලාස් එකේ දාගත්තාම අපිට එකින් එක ගලව ගන්න ලේසියි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අර කැත විදිහට නිකන් වකුටු වෙලා එහෙම වෙලා ගැලවෙන්නේ නැහැ. හොඳ ලස්සනටම මේක ලේසියෙන් ගලව ගන්න පුළුවන්. මේ ග්ලාස් එකේ දාලා තියෙන හින්දා ඒ විදිහටම ගලව ගන්න පුළුවන්. ඔයාලා කියනවා මේ ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් කියලානේ. එහෙනම් තමයි හදාගන්නේ. මම මේ අනිත් අතින් තියාගෙන වීඩියෝ කරන ගමන් කරන හින්දා තමයි මේ චුට්ටක් අමාරු. නැත්තම් මේ සාමාන්‍ය විදිහට කරගෙන යනකොට හරිම ලේසියි මේ වැඩේ කරන්න. මේ පාලටම හදලා ඉවරනාට පස්සේ ඔක්කොම පෙන්නන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි එන්නේ.